Hi guys, this is Easy Ras Colombo calling. ආ සුබ සන්දාවක් හැමෝටම ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ගේ comments follow up එකට blessing වලට එංගියාම like everything for the thank you very much and then ගොඩක් ස්තුතියි හැමෝටම message එනවා මචං පිලිපින් වල අරක්කු ගැන පොඩ්ඩක් කියන්න කියලා ඊට කලින් ඇත්තටම අද ෆුට්බෝල් බාස්කට්බෝල් මැච් එක කැන්සල් වුණා මොකද නා කපන වැස්ස තද සුළං එක්ක ඉතින් අද මැච් එක කැන්සල් ඉතින් ලොකු ඉවෙන්ට් එකක් තියෙන්න තිබ්බේ අද ඉතින් ලොකු ගෲප් දෙකක් සෙල්ලම් කරන්න තිබ්බේ ඉතින් ඒක කැන්සල් වුණා ඒකින්ද මට ෆ්‍රී වෙලාවක් දැන් හම්බුණා ඉතින් ඒකයි මම පොඩි වීඩියෝ එකක් කරන්න ආවේ මොකද මට ගොඩක් රික්වෙස්ට් ආවා මේ මචං පිලිපින් වල අරක්කු ගැන පොඩ්ඩක් කතා කරපන් මචං අරක්කු ගැන පොඩ්ඩක් කතා කරපන් කියලා. ඉතින් මම අද පොඩ්ඩක් අරක්කු ගොඩක් වර්ග තියෙනවා ගොඩක් තියෙනවා මගේ ෂොප් එකේ. ඉතින් මම අද වෙන දෙයක් ගැන කතා කරන්නම්. මොකද මේක මේ ඇලක් මේ මම අද බියර් එකක් ගැන කතා කරන්නම්. මොකද මේ බියර් එක මං හිතන්නේ ඩුබායි, කුවේට්, කටාර්, මිඩල් ඊස්ට් වල හැමෝම දන්න බියර් එකක් මේක. ඒ බියර් එක තමයි රෙඩ් හෝස් බියර් එක. දැකලා පුරුදුයි නේද? බීලා පුරුදුයි නේද? මේක තමයි ඒ බියර් එක. ඉතින් මම මේක මීට අවුරුදු 20කට 21කට 22කට වගේ ඩුබායි වල මම ෆස්ට් ටයිම් මම බියර් බොන්නේ වැඩිය. බියර් ඉතින් මම මේක බීපන් කියලා ඒ කාලේ යාළුවා මට කිව්වා. ඉතින් මම මේක try කරා ඩුබායි වල එන්නේ කෑන් එක. ඉතින් මම ඒක try කරා මට ඒ වෙලාවේ අර සුවඳ ඔක්කොම අවුල් නෑ. ඉතින් normal බියර් සුවඳ එනවා. හැබැයි සැර හරියට නිකන් අර පොල් අරක්කු භාගයක් ගැවුවා වගේ තමයි මේකේ. අර මට අර very කියන්නේ අපේ සිංහල භාෂාවෙන්. ඉතින් ඒ very එක ආවේ ඉතින් මේකෙන් අර පොඩි කියන්නේ රෙඩ් හෝස් කෑන් එක ගැහුවම මට ඒ වගේ කික් එකක් තමයි ආවේ. ඉතින් අවුලක් නැහැ. හොඳයි. ඉතින් මේ වැඩි කෑන් නැහැ. මේ ඉන්නේ බෝතල් ලීටරේ බෝතල් 1000 ml. ඉතින් මේක ලීටරේ බෝතලයක් තමයි ඉන්නේ. මේ බෝතලයක් වෙනවා 150ක් විතර තමයි මේක. ඉතින් මේගොල්ලන්ගේ අලුත් එකක් රිලීස් කරා. ඒක රිලීස් කරේ මං හිතන්නේ දැන් අවුරුද්දකට කලින් රිලීස් කරේ. නෑ ගිය අවුරුද්දේ කොයිද රිලීස් කරන්නේ? රිලීස් කරේ. ඒකේ නම තමයි සුපර් රෙඩ් හෝස්. ඉතින් දැක්කනේ වෙනස? මේ රෙඩ් හෝස් එකයි දෙක අතර වෙනස. මේකේ සැර තියෙනවා මේකේ මම හිතන්නේ 8 point ගානක් තියෙන්නේ. normally 8 point ගානක් තමයි මේ රෙඩ් හෝස් එකේ තියෙන්නේ. හැබැයි මේකේ තියෙනවා මේක දාලා නැහැ. මම දන්න විදිහට 8 point ගානක් තමයි මේ ඩුබායි වල මම දැක්කේ මේකේ සැර. හැබැයි මේකේ සැර 10%. ඒ කියන්නේ volume by alcohol. මේකේ තියෙනවා alcohol by volume 10%. ඔව්. ඉතින් මේක තමයි මම මේක තාම බිව්වේ නෑ. මොකද මම බියර් වැඩි බොන්නේ නැති හින්දා. ඉතින් බලමු කවුරු හරි රික්වෙස්ට් කරොත් ෂොට් එකක් දාගන්නවා. ඉතින් මේක තමයි මෙහි දැන් දුවන ෆේමස්ම බියර් එක. ඉතින් මම මේකෙන් ගත්ත කේස් 4ක් විතර තියෙනවා. අර පිටිපස්සේ තියෙන්නේ ඒකේ බියර් තමයි. තව අර හිස් බෝතල් කෑන් ටික එළියේ තියෙනවා. ඉතින් ඉස්කෝලේ යන කොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ඒ කියන්නේ මේගොල්ලන් මෙහි ඇවිල්ලා ඉස්කෝල උදේ 7ට හරි 8ට 7යි ගන්න 7:00ට පටන් ගන්නවා. ඉවර වෙන්නේ 3ට වගේ 3ට තමයි ඉවර වෙන්නේ. 3:00 වෙනකොට කට්ටිය එනවා. ඉතින් 3:00 4 වෙනකොට ඉස්කෝලේ යුනිෆෝම් එකේ පිටින් අපේ කඩේ ඉස්සරහා මේක ගන්නවා. මේකයි ඔය චිප් එකක් අරගෙන මුරුක්කු පැකට් එකක් අරගෙන
ටිප්සි පැකට් එකක් අරගෙන දිග ඇරලා 5 දිනක් හරි 6 දිනක් හරි බෝතල් දෙකක් කෝප් වලට දදා බොනවා. ඉතින් යුනිෆෝම් එක පිටික ඒක මේ කිසි අවුලක් නැහැ. මොකද මේ ඇවිල්ලා දෙමව්පියොත් එක්ක අරක්කු බොනවා, දෙමව්පියොත් එක්ක ගංජා ගහනවා, දෙමව්පියොත් එක්ක හැම දෙයක්ම. ඉතින් මේගොල්ලන්ගේ තියෙන අමුතුම කල්චර් එකක්. ඉතින් ඒ කල්චර් එකට ගොඩාක් රෙස්පෙක්ට් මං කියන්නේ රෙස්පෙක්ට් කියන්නේ ඉතින් මේගොල්ලන්ගේ හැටි. මොකද අම්මා තාත්තා සමහරකට බොන ගමන් අම්මට දෙනවා සල්ලි මචං මේ සිගරට්ටුයි තව බෝතලෙකුයි අරන් එන්න කියලා. ඉතින් මට මම නම් ඉතින් කියන ඒගොල්ලන්ට අපේ රටේ වගේ දෙයක් නෑ. ඉතින් අපි මේමයි ගොඩාක් රෙස්පෙක්ට් කරනවා. සමහරකට අපි සිගරට් එකක් බොන්නේ නැත්නම් අම්මගේ ඉස්සරහ පිට අර බියර් එකක් අරක්කු එකක් බිව්වට සිගරට් එකක් වැඩියෙම බොන්නේ නෑ. පොඩ්ඩක් ඒ බොන්නේත් හැංගිලා ඉතින් අපි කියන්නේ. ඉතින් මේම නෑ මේ කල්චර් එක වෙනස්. සමහරකට අම්මා ජොයින්ට් එක කපනවා, පුතා ඔතනවා, පුතා ගහනවා. දෙන්න ඊට පස්සේ අම්මගේ පුතා ගැහුවට පස්සේ අම්මට දෙනවා, අම්මා ගන්නවා. ඉතින් මම මේ එක ෆැමිලි එකක් නෙවෙයි. මම දන්න විදිහට මේ හැමෝම ඒ විදිහම තමයි. ওই පාටියක් තියෙන වෙලාවේ හැමෝම එකට සෙට් වෙලා එකට බල්ක් එකේ තමයි ওই සප ගන්නෙ. ඉතින් මම වැල්වි කස්ටමර්ස් දෙක ගිහලා මොකද වෙලාවකට ඇවිල්ලා මේ දීපු මුත් වෙනවා මේ වෙලාවට. ඉතින් sorry ටොපික් එක පැන්නනේ එළියට. ඉතින් මේක තමයි බියර් එක 10%ක් තියෙනවා වොලියම් එක. මං හිතනවා මේක ගල් භාගයක්වත් සර ඇති කියලා. සුපිරි බියර් එකක්. මේක බීලා තිනවා නම් ඩුබායි වල කමෙන්ට් කරන්න. මේක ඉතින් කොහොමද දන්නවනේ. මේක බීලා තිනවා නම් කමෙන්ට් එකක් දාන්න ෆොටෝ එකත් එක්ක. එහෙනම් thank you very much. Thanks for the support. Thanks for the love. Thanks for blessing. Thanks for everything. The one you're giving. It's so heart touching. Wow, it's amazing for me. Love you all. මගේ අද දවසේ 5k followers ලා I think මට තව 5k followers ලා ඕනේ 10k followers ලා ඉල්ලනවා මේ content creator monetize වෙන්න. ඉතින් blessing for the God. So please give your best thumb and then give your best support and then it's amazing. Sri Lanka. Damn.